ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මෙන්න මේක හදන හැටි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේක 3.5 mm crochet hook එක. මේක සාමාන්‍ය 3 ply milk cotton yarn එක. ඕන cotton yarn එකක් ගන්න පුළුවන්. baby wool ගන්න එපා. එතකොට කටුයි size එක මාරු වෙනවා. slip knot එකයි දාගත්තේ. ඊට පස්සේ අපි chain 1 2 3 4 5ක් ගෙතුවා. ඊට පස්සේ මේ විදිහට අන්තිම chain එක ඇතුළට කටුව දාලා yarn එකේ ඉතුරු කොටස මේ විදිහට පටලවලා එතනින් ගන්නවා. ඊට පස්සේ loops දෙකක් තියෙනවා. එක loop එකක් මේ loop එකකින් එළියට ගන්නවා. මේකට කියන්නේ අපි slip stitch එක කියලා, ලිස්සා හැරීම. දැන් මේ හැදිලා තියෙන්නේ magic ring එක. මේක එකපාරට පේන්නේ වමනාවෙන් බැලුවොත් පේන්නේ. දැන් අපි chain 3ක් ගොතනවා. 1යි 2යි 3යි. මේක තමයි අපි පළවෙනි double crochet එක. දැන් තව double crochet 7ක් මේ magic ring එක ඇතුළට ගොතනවා. දෙකයි chain 3ක් double crochet එකක් විදිහට ගණන් කරන්නේ. දැන් double crochet දෙකක් ගෙතුවා. chain 3ක් double crochet එකක් විදිහට ගත්තම double crochet 3යි. ওই විදිහට තව double crochet 4ක් ගොතන්න. sorry 5ක් ගොතන්න. ඔක්කොම double crochet 8ක් ඕනේ අපිට. දැන් මම double crochet 7ක් ගොතාගෙන තියෙන්නේ. මුලින් ගොතපු chain 3 පළවෙනි double crochet එක. මේක double crochet එකක් විදිහට count කරන්නේ 1 2 3 4 5 6 7 double crochet 8ක් ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති magic ring එක මුලින්ම අපි අර දාගත්තට වඩා ලොකු වුණා. ඒක ගොතනකොට ඒ සිදුර ලොකු වෙනවා. 1 2 3 4 5 6 7 8 වෙනි එක. දැන් මේ තියෙන magic ring එක අපි අර chain 5ක් ගොතලා slip stitch එකකින් join කරගත්ත එක. ඒක ඇතුළට ගොතනකොට ඒක ටික ටික ලොකු වෙනවා. දැන් මෙතන double crochet 8ක් තියෙනවා. මුලින් ගොතපු chain 3 ඊට පස්සේ ගොතපු double crochet 7 ඔක්කොම double crochet 8ක් විදිහට ගණන් කරන්නේ. දැන් අපි පළවෙනි පේලිය ගෙතුවා. දෙවෙනි පේලිය ගොතන්න යන්නේ. එතකොට අපි 1යි 2යි 3යි chain 3ක් ගොතලා නිර්මාණය මේ පැත්ත හරව ගන්නවා. chain 3 ගොතපු තැනටම අපි තව double crochet එකක් ගොතනවා. ඒකට අපි කියන්නේ increase කරනවා කියලා. එක ළඟ ගෙතුම් දෙකක්. දැන් ඊළඟ ගෙතුමට යනවා. double crochet 8ක් ගෙතුවනේ. දැන් එකකට අපි දෙකක් දැම්මා. තව 7ක් ඉතුරුයි. එතනට එක තැනකට දෙක ගානේ ගොතනවා. දැන් chain 3ක් double crochet එකක් විදිහට ගත්තේ. එතනට අපි මේ පැත්ත හරවගෙන එකක් ගෙතුවා. මේ තියෙන එක. එතකොට එක තැනකට දෙකයි. ඒකට කියන්නේ increase කියලා. දැන් යනවා ඊළඟ ගෙතුමට. එතනටත් දෙකයි. ඒ විදිහට අපිට මෙතන තියෙනවා 1 2 3 4 5 6. තව ගෙතුම් 6ක් ඉතුරුයි. ඒ හැම එකටම අපි දෙක ගානේ ගොතනවා double crochet. ඒකට අපි කියන්නේ increase කියලා. එතකොට දැන් මේ කලින් එකේ ගෙතුම් 8යි. එතකොට දෙවෙනි රවුමේදී ඒ එකකට දෙක ගන්න. එතකොට දෙවරක්කට 16ක් එන්න ඕනේ. මේ විදිහට 1 2 3 4 කියලා ගණන් කරලා මේ පැත්තට වෙනකන් ගොතනවා 16ක් තියෙනවා. දැන් ඔන්න මම ඒ විදිහට ගොතාගෙන ආවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම එක. එතනට අපි මේ විදිහට මෙතන දැන් අපිට අර එකක් අඩුවෙන් වගේ පේන්නේ. එතකොට අපි අර chain 3 වැඩිපුර ගොතපු chain 3 තියෙනවානේ. ඒ gap එකට අපි දෙක ගොතා ගන්නවා. දැන් දෙවෙනි වටේ ඉවරයි. අනිත් round ගොතන්න ඉස්සරින් ගණන් කරලා බලන්න. අපි පටන් ගත්තේ 8න්. 8 දෙගුණේ වුණා. එකකට දෙක ගන්න. ඒතකොට 16ක් තියෙන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16ක් තියෙනවා. හැමතිස්සෙම මේක කවුන්ට් කරගෙන ඉවර වෙලා අනිත් පැත්ත හරවන්න. අලුත් පෙළිය පටන් ගන්න ඉස්සෙල්ලා එතකොට ඇද වෙන්නේ නැහැ. මෙහෙම තමයි එන්න ඕන.
දැන් අලුත් පීලිය පටන් ගන්න යන්නේ. ඉවර වුණ තැනම කටුව තියාගෙන අපි 1 2 3 චේන් 3ක් ගන්නවා මේ පැත්ත ගන්නවා. දැන් චේන් 3 දාගත්ත තැනටම අපි නැවත ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේකට කියන්නේ ඉන්ක්‍රීස් කියලා. දැන් ඊළඟ තැනට අපි ගොතන්නේ 1යි. මේකට අපි කියන්නේ 2යි 1 රටාව කියලා. දැන් මේක තමයි රටාව 2යි 1. ඊළඟ තැනට 2යි. මං කියවනේ මේක 2යි 1 රටාවට යන්නේ කියලා. එතකොට මේක 2යි මේක 1යි. දැන් ඊළඟට ආය යන්නේ 2 ඊළඟට යන්නේ 1. මේ පේලියේ ඔක්කොම ඉවර වෙනකන් මේ විදිහට යන්නේ 2යි 1යි 2යි 1යි. එක තැනකට 2යි ඊළඟ තැනට 1යි. එතකොට 8 8 එකතු වෙනවා. මුල් රවුමේදී 8යි, දෙවෙනි රවුමේදී ඒකට 8ක් එකතු වුණා 16යි. ඊළඟ රවුමේදී 16ට 8ක් එකතු වෙනවා 24යි. මේ විදිහට ගොතාගෙන ඉන්න ගණන් කරලා බලන්න මෙතෙන්ට ආවම 24ක් තියනවාද කියලා. දැන් අපි පීලිය අවසානයට ඇවිල්ලා ඉන්නේ. අපි මේ ගොතන්නේ 3 වෙනි වටය. චේන් 3 දාලා අනිත් පැත්ත හරවගත්ත තැනටම එක ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. ඒකට අපි කියන්නේ ඉන්ක්‍රීස් කියලා. ඊට පස්සේ ඊළඟ තැනට 1යි ඊළඟ තැනට 2යි. මේ පේන්නේ V හැඩයක් වගේ මෙහිම අතුවක් බෙදිලා වගේ. ඒ කියන්නේ අත්තක් බෙදිලා වගේ තියෙන්නේ. එතන 2යි. ඊට පස්සේ ඊළඟ එකට 1යි ඊළඟ එකට 2යි. 1යි 2යි 1යි 2යි. ওই විදිහට මාරුවට යනවා. දැන් මේ දෙකක් දැම්මා එකක් දැම්මා. එහෙනම් ඊළඟට එන්නේ කලින් පේලියේ ගේතුන් 24ටම ඒ විදිහට 2යි 1 රටාවට අපි ගොතනවා. මෙතෙන්ට 2යි. දැන් ඊළඟ එකට අපි ගොතන්නේ 1යි. ඩබල් ක්‍රොෂේ මේවා. දැන් ඊටකොට ඊළඟ එකට අපිට එන්නේ 2යි. දැන් ගණන් කරලා බලන්න 8 16 වුණා. ඒකට එක 8ක් එකතු වෙලා 24 වෙන්න ඕනේ. දැන් බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23යි තියෙන්නේ. එතකොට අවසාන එකට අපි මේ දෙකක් දාගත්තා කලින් එකට. දැන් ඊටු අවසාන එක 23ක් තියෙනවා. 24 වෙන්න එකක් ඕනේ. මේ තියෙන්නේ 1යි 2යි 1යි 2යි 1යි 2යි. ඒක තමයි රටාව. දැන් ඊළඟ රටා පීලිය පටන් ගන්න යන්නේ චේන් 3ක් දානවා. ඩබල් ක්‍රොෂේ නිසා මේ පැත්ත හරවනවා. දැන් චේන් 3 දාගත්ත තැනටම කටුව වටේ නූල එකපාරයි හිඩසට කටුව දැම්මා. නූල පැටලෙව්වා එතනින්ම ගත්තා. කටුවට ලූප්ස් 3යි. ලූප්ස් දෙකක් රිලීස් කරා. ලූප්ස් දෙකක් රිලීස් කරා. දැන් චේන් 3ක් ඩබල් ක්‍රොෂේ එකක් විදියට කවුන්ට් කරනවා. තව ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. ඒ කියන්නේ ඉන්ක්‍රීස් එකක්. එක තැනකට 2යි. දැන් මේ රටාව යන්නේ කලින් ගියේ 2යි 1නේ. දැන් යන්නේ 2යි 1 ඒවා 2යි. කියන්නේ එක තැනකට 2යි ඊළඟ තැනට 1යි ඊළඟ තැනට 1යි. දෙකක් දැම්මා. දැන් මෙතෙන්ට දාන්නේ එක ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ තැනට එක ඩබල් ක්‍රොෂේ එකයි. දැන් රටාව 2යි 1යි 1. එහෙනම් ඊළඟ තැනට අපිට යන්නේ 2. එක තැනකට 2යි. ඊට පස්සේ 2යි 1 ඒවා 2යිනේ. දැන් 2 දැම්මා. ඊළඟට දාන්නේ 1 ඒවා 2යි. ඊළඟ තැනට 1 ඒවා 2යි. ඔය විදිහට මේ පැත්ත ඉවර වෙනකන් මෙතෙන්ට එනකන් ඒ රටාවට අවසානට ඇවිල්ලා ඉන්නේ 2යි 1යි ඒ විදිහට රටාවට ගොතාගෙන එනවා. දැන් මම ඊළඟට ගොතන්න යන්නේ 2 ඉන්ක්‍රීස් එකක්. එක ළඟ දෙකක් ගොතනවාට අපි කියන්නේ ක්‍රොෂේ වලදී ඉන්ක්‍රීස් එකක් කියලා. ඊට පස්සේ දෙකක් නේ. දැන් ඊළඟ එකට 1යි. 2යි 1 ඒවා 2යි. දැන්
දෙකක් ගෙතුවා. ඊට පස්සේ එකේව දෙකක් ගෙතුවා. එතකොට දැන් ආයෙ එන්නේ 2. දෙකට පස්සේ එකේව 2යි. දැන් මේ තියෙන්නේ ඊට පස්සේ දැන් 8 16 24 වුණා. 8 8 එකතු වෙන්නේ 8යි 8යි 16යි 16ට 8යි 24යි. එහෙනම් මෙතන එන්න ඕනේ 32. දැන් ගණන් කරලා බලන්න 32ක් තියනවාද කියලා. මේ පැත්තෙන් කොයි පැත්තේ ඉඳන් හරි මෙතන 2යි 1යි 3යි 4යි දෙකේ සෙට් එකයි එකේ 2යි. එතකොට එතන 4යි. ඊට පස්සේ ආයි 2ක් එනවා 6යි එකේ 2ක් එනවා 8යි දෙකේ එකක් එනවා 10යි එකේ 2යි 12යි දෙකක් එනවා 14යි එකේව 2යි 16යි දෙකක් එනවා 18යි එකේව 2යි 20යි දෙකක් එනවා 22යි එකේව 2යි 24යි දෙකක් එනවා 26යි එකේ 2යි 28යි දෙකක් එනවා 30යි ඊට පස්සේ මේක 31යි. කියන්නේ තව එකක් අඩුයි. ඒ එක දාන්න තැනක් නැහැනේ. එතකොට අපි කරන්නේ අර චේන් 3ක් දාලා අනිත් පැත්ත හරවපු ગેප් එක තමයි මෙතන තියෙන්නේ. එතෙන්ට අපි ඉතුරු එක දාගන්නවා. අන්තිම ඩබල් ක්‍රොෂේ එකේ එතෙන්ට දැන් 32 තියෙනවා. 8යි 16යි 24යි 32යි. දැන් ඊළඟ රවුම. මේක ෆයිනල් රවුන්ඩ් එක 1යි 2යි 3යි. චේන් 3ක් ගෙතුවා. කලින් වගේම මේ පැත්තට හරවගත්තා. එතනටම අපි කටුව වටේ නූල එකපාරයි ගෙනියන්නේ. ඒ සිදුරට දාගන්නවා. නූල පටලවල එතනින් ගත්තා. කටුවඩ ලූප්ස් 3යි. පළවෙනි ලූප්ස් දෙක මේ විදිහට යාන් එක පටලවලා හුක් එකකින් රිලීස් කරනවා. දෙවෙනි ලූප් දෙකත් මෙහිම යාන් එකකින් පටලවලා හුක් එක මෙහිම අරගෙන ලූප්ස් දෙකෙන්ම රිලීස් කරනවා. දෙපාරක් ගොතන නිසා එකට අපි කියන්නේ ඩබල් ක්‍රොෂේ කියලා. channel එකේ videos දාලා තිනවා short video section එකේ බලන්න ඕගොල්ලෝ ගෙතුම් ක්‍රම ගොතන හැටි දාලා තිනවා. දන්නේ නැති කෙනෙකුට ගිහිල්ලා link එක මම දාලා තිනවා. ඒකෙන් බලන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා කලින් පළවෙනි රවුමේ අපි ගෙතුවේ ඩබල් ක්‍රොෂේ 8යි. ඊට පස්සේ increase ඊළඟ රවුම ඔක්කොම එකකට දෙක ගානේ. ඊළඟ එක 2යි එක රටාව. ඊට පස්සේ 2යි එකේවත් 2යි. එහෙනම් මේක යන්න ඕනේ 2යි එකේව 3යි. දැන් දෙකක් දැම්මා. ඊළඟ එකට අපි දාන්නේ ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟ හිඩසට සිදුරට ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟ සිදුරට ඩබල් ක්‍රොෂේ 1යි. කියන්නේ 2යි එකේව 3යි. දැන් එතකොට දෙකක් දැම්මා. එකේව 3යි. එහෙනම් දැන් ආයි රිපීට් වෙනවා දෙකක් එක ළඟ ඊට පස්සේ එකේව 3යි. ඕක තමයි මේ පේලි ඉවර වෙනකම් රටාව. මේ විදිහට කලින් වගේම ඉවර වෙනකම් ගොතන්න. දැන් එකේව 2යි තුන්වෙනි ඩබල් ක්‍රොෂේ 1. චේන් 3 දාලා මේ පැත්ත හැරෙව්වා. චේන් 3 දාපු තැනටම ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. ඒකට කියන්නේ ඉන්ක්‍රීස් කියලා. ඩබල් ක්‍රොෂේ දෙකක් එක ළඟ. ඊට පස්සේ එකේව 3යි. 1යි 1යි 1යි. එක තැනකට එක ගානේ 3 පාරක්. ඊට පස්සේ නැවත අර රටාවම 2යි. එක ළඟ 2යි. එකම තැනට ගෙතුම් 2යි. ඊට පස්සේ එකේව 3යි. දැන් නැවත 2යි 1යි 1යි 1යි. ওই විදිහට මේ පැත්තෙන් මෙතෙන්ට එනකම් ගොතන්න. දැන් පේලිය අවසානට ඇවිල්ලා ඉන්නේ. දැන් බලමු කොහොමද මේක අවසන් කරන්න කියලා. 2යි එකේව 3යි තමයි ඉන්නේ. දැන් ඊට පස්සේ ඊළඟ එකට දෙකක් දාගත්තා. ඉතින් අන්තිම එක එකේව 3ක් එන්න ඕනේ. දෙවෙනි එක කියන්නේ ඩබල් ක්‍රොෂේ එක ගානේ තනි ගෙතුම් 3යි. දැන් ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30
39ක් තියෙනවා. එතකොට 40ක් වෙන්න අපිට තව ගෙතු 8ටනේ වැඩි උනේ. එතකොට අර චේන් 3 හරවලා අනිත් පැත්ත දාපු තැනට අපි 40 වෙනි ඩබල් ක්‍රොෂේ එක දාගන්නවා. 8න් පටන් ගත්තේ. එකට 8ක් එකතු වෙලා 16 වුණා. ඊට පස්සේ 24 වුණා. 24 8යි 32යි. දැන් අන්තිම රවුමේ 40යි. දැන් ගෙතුම අවසන් කරනවා. ස්ලිප් ස්ටිච් එකක් දාලා නූල ටිකක් දිගට තියලා අපි කපලා දානවා. දැන් මේක ඔයගොල්ලන්ට ටැපෙස්ට්‍රි නීඩල් එකකින් හරි ප්ලාස්ටික් ඉදි කටු ලොකු සිදුරු තියෙන මේ නූල ඉතුරු ටික දාලා දාන්න පුළුවන්. චේන් එකක් දාලා අපි මේ නොට් එක තද කරගන්නවා. නැත්නම් එතනින් ගෙතුම ලිහිනවා. දැන් මේ විදිහට හුක් එකකින් සිග්සැග් ක්‍රමයට ආපස්සට නූල ඇතුල් කර කර නූල හංගව ගන්න පුළුවන්. එතකොට ගැට දාන්න ඕනේ අර ගුලි ගුලි වගේ නිර්මාණය පේන්නේ. මේක දැන් ක්‍රොෂේ හුක් එකකින්ම කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොතපු හුක් එකකින්ම පුළුවන්. නැත්නම් ඊට වඩා දැන් මිලිමීටර් 3.5 එකකින් මම ගෙතුවේ. ඔයගොල්ලන්ට මිලිමීටර් 3ක එකකින් අරගෙන මේ විදිහට ගොතපු ගෙතුම් ඇතුලෙන් යාන් එකේ ඉතුරු කොටස හංග ගන්න පුළුවන්. එතකොට නිර්මාණයේ ෆිනිෂින් එක හොඳට තියෙනවා. මේ ක්‍රොෂේ හුක් එක කියන එකට සමහර හූක් කියලාත් කියනවා. HOOK තියෙන නිසා එහෙම හූක් කියලා කියනවා ඇති. මම දන්න තරමට හූක් නෙමෙයි ඒක හුක්. මේක ඇත්තටම මේ CROCHET කියලා තියෙන්නේ. ක්‍රොචට් කියලා ගොඩක් අය කියනවා. ඇත්තට මේක වැරදි. ක්‍රොචට් නෙමෙයි ඒක ක්‍රොෂේ. පයනු ෂයන්න තමයි අන්තිමට ශබ්ද වෙන්නේ. ට එක තිබ්බට ට එක ශබ්ද වෙන්නේ. ඒකත් චුට්ටක් දැනගන්න. හරි වචනේ ක්‍රොචට් නෙමෙයි ක්‍රොෂේ. පයනු ෂයන්න ෂේ වෙලා ශබ්ද වෙන්නේ. කෙක්කිනා කෙක් විදිහට කියනවා. මේක ඇත්තටම ප්‍රංශ වචනයක් මේ ක්‍රොෂේ කියන එක. ඒක ප්‍රංශ භාෂාවෙන් හුක් කියන තේරුම තමයි. අර කටුව කියන තේරුම තමයි මම දන්න තරමට. ඉතින් පොඩ්ඩක් ඒකත් දැනගෙන ඉන්න අපි. ගොතනවා වගේ මේ වචන හරියට ශබ්ද කරන හැටි දැනගන්න ඕනේනේ. කෙක්කිනා එක එක විදිහට ශබ්ද කරන. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ වැරදියට කිව්වනම් අද ඉඳන් ඒකත් හදාගන්න. ක්‍රොචට් නෙමෙයි ක්‍රොෂේ. ඒ වගේම හූක් කියන්න එපා. හුක් කියලා කියන්න. HOO තිබ්බට ඒක හුක්. දැන් ලොකු සිදුරු තියෙන ප්ලාස්ටික් ඉදි කටුව අරගෙන නූල පටන් ගන්නකොට වැඩියෙන් තියපු නූල් කොටස ප්ලාස්ටික් සිදුර ඇතුලෙන් අපි ඇතුල් කරනවා. ඊට පස්සේ ඒක මේ විදිහට අර අපි රනින් ස්ටිච් කරන්නේ අතේ මහනකොට ඒ විදිහට නූල දිග මදි නිසා මුලින්ම ඉදි කට්ට විතරක් ගෙතුම් ඇතුලෙන් රිංගවනවා. ඊට පස්සේ හිමීට මේ විදිහට ඉදි කට්ට පරිස්සමින් නිර්මාණයේ රැලි වැටෙන්නේ නැති විදිහට අර නූල් කොටස ඉතුරු වෙන්නේ ඉදි කට්ට විතරක් එළියට ගන්නවා. ඒකට තමයි අපි weave ends කියලා කියන්නේ. ඊට පස්සේ අර රැලි වෙලා වගේ තියෙනවා නම් අපි ඒක ඉදි කට්ටෙම පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගමු. නැත්තම් එතන පොඩ්ඩක් ගුලි වෙන්න වගේ එකතු වෙන්න වගේ බලනවා. මේ විදිහට අතින් පොඩ්ඩක් ඒක ඇඩ්ජස්ට් කරගෙන ඊට පස්සේ කතුර අරගෙන අපි අර වැඩිපුර කොටස හිමීට කපලා ඉවත් කරනවා. දැන් අපි බලමු කොහොමද මේකේ ෆිනිෂින් එක කරන්න කියලා. ක්‍රිස්මස් එකේ තීම් කලර්ස් වෙන්නේ සුදු රතු කොළනේ. මම සුදු පාටින් එකක් ගොතලා තියෙනවා. දැන් මම ඒක නිසා වෙනසකට මේක රතු පාටින් ෆිනිෂින් එක කරනවා. රතු පාට නූල අරගෙන අපි කෙරවලින් මේ විදිහට මුලින්ම හුක් එක ඇතුල් කරලා ගෙතුම් කටුව ඇතුල් කරලා යාන් එක පටලවලා මේ විදිහට ගන්නවා. අරගෙන එක චේන් එකක් දානවා. දැන් යාන් එක නිර්මාණයට සම්බන්ධ වුණා. තව චේන් එකක් දානවා. ඒතකොට චේන් දෙකයි. දැන් අපි ඊළඟ ගෙතුමට එහා පැත්තේකට කටුව ඇතුල් කරනවා. චේන් දෙක දාපු තැනට ළඟම තියෙන එහා පැත්තේ එක. ඇතුල් කරලා අපි එතනට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඔක තමයි රටාව. දැන් නැවත චේන් දෙකයි එහා පැත්තේ ගෙතුමට යනවා. එතනට ස්ලිප් ස්ටිච් එකයි. අපි පටන් ගන්නකොට ඉතුරු වුණ අර යාන් එකේ පොඩි කොටස ඒකත් ඇඟිල්ලෙන් අල්ලගෙන ඒකත් අහු වෙන විදිහටම ගොතන්න. චේන් දෙකයි එහා පැත්තේකට ස්ලිප් ස්ටිච් එකයි. නිර්මාණයේ මේ කිරවල ඉඳන් ඒ කිරවලට යනකම් ඕක තමයි රටාව. එකකට ස්ලිප් ස්ටිච් එකයි එතන ඉඳන් චේන් දෙකයි එහා පැත්තේ ගෙතුමට යනවා. අර වැඩිපුර කොටසත් අල්ලගෙන
ඒකත් අහුවෙන විදියට ගොතන්න. ස්ලිප් ස්ටිච් එකයි. චේන් දෙකයි. එහා පැත්තකට ස්ලිප් ස්ටිච් එකයි. නැවත චේන් දෙකයි එතනම ඉඳලා එහා පැත්තේ ගෙතුමට යනවා. කටුව ඇතුල් කරලා නූල පටලවලා ගත්ත ලූප්ස් දෙකයි ඉස්සරහා ලූප් එක පිටිපස්සේ ලූප් එකකින් එළියට ගන්නවා. ඕක තමයි රටාව. මේ පැත්තේ කිරවලට එනකන් ගොතන්න. නැවත පෙන්නන්නම්. චේන් දෙකයි එහා පැත්තකට ස්ලිප් ස්ටිච් එකයි. චේන් දෙකයි ස්ලිප් ස්ටිච් එකයි. නැවත චේන් දෙකයි. ওই විදිහට දිගටම මේ පැත්තේ නම් එහා පැත්තේ කිරවලට ගොතන්න. දැන් මේ තියෙන මේ විදිහට මම ගොතාගෙන ඉවරුනාට පස්සේ දැන් අවසානට එනවා. ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. චේන් දෙකක් දාලා තියෙන්නේ. එහා පැත්තකට අපි ස්ලිප් ස්ටිච් එකක් දානවා. චේන් දෙකයි. නැවත ස්ලිප් ස්ටිච් එකයි. චේන් දෙකයි. ස්ලිප් ස්ටිච් එකයි. අවසානෙට දැන් චේන් දෙකක් දාගන්නවා. ඊට පස්සේ අන්තිම එක අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. හැමතිස්සෙම ස්ලිප් ස්ටිච් එකක් දැම්මට පස්සේ චේන් එකක් දාලා නූල වැඩියෙන් තියලා කපන්න. නැත්නම් ස්ලිප් ස්ටිච් එක විතරක් තිබ්බොත් නිර්මාණය එතනින් ලිහෙන්න බලනවා. දැන් ස්ලිප් ස්ටිච් එක දාම්මා. ඊට පස්සේ නූල ටිකක් දිගට තියලා කපනවා. ඒ කපන ගමන්ම චේන් එකක් දාගන්නවා. මේ විදිහට චේන් එකක් දාලා එතන පොඩ්ඩක් තද වෙන්න අදිනවා. ඊට පස්සේ කලින් වගේම කටුව එතනින් ඇතුල් කරලා අර වැඩිපුර තියලා කපපු නූල රනින් ස්ටිච් ක්‍රමයට හරි සිග්සැග් ක්‍රමයට හරි කටුවේ ආධාරයෙන්ම අපි ගොතපු ගෙතුම් වල ආපස්සට ඇතුල් කරගන්නවා. එතකොට ගැට දාන්න ඕනේ නැහැ. නිර්මාණය ලිහෙන්නෙත් නැහැ. දැන් අපි බලමු කොහොමද මේක ගහක් විදිහට හදාගන්නේ කියලා. අතිමහාන ඉදි කටුවට කොළ පාටට මැච් වෙන කොළ පාට නූලකින් දාගෙන මේක දැන් වීඩියෝ එකේ පේන විදිහට නමා ගන්න ඕනේ වමේ සිට දකුණට. ඒ කියන්නේ අර කර්ව් ෂේප් එක යටටත් අර කෙලින් අඩසඳ වගේ තියෙන එක උඩටත් හිටින විදිහට තියලා මේ විදිහට නමා ගන්න. නැවත පෙන්නනවා. කර්ව් ෂේප් එක යටට තියෙන්න ඕනේ. බෝඩර් එක දැන් මේ තියෙන්නේ හොඳ පැත්ත. හොඳ පැත්තේ යටට තියෙන්න ඕනේ. යට පැත්ත උඩට ගන්න. බෝඩර් එක තියෙන්න ඕනේ ඔයාගේ වම් අත පැත්තට. වමේ ඉඳන් දකුණට අර අන්තිම පේලි දෙකේ ලයින් එක පේනවනේ. එතෙන්ට වෙනකන් නමා ගන්න බෝඩරේ. මෙන්න මේ විදිහට. අපි අර වියානා රෝල්ස් කිඹුල බනිස් හදනකොට නමන්නේ ඒ වගේ. ඊට පස්සේ අතේ මහන ඉදි කට්ටෙන් එතන එක මැහුමක් දාන්න. ඒක හරියට එතන ස්ටේබල් කරගන්න ඕන නිසා. එතකොට ෂේප් එක හිටීම හිට යන්නේ. දැන් ඒ පැත්තේ නම් මේ පැත්තට නමනවා. ඊට පස්සේ අපි එතෙන්ටත් ඒක එතනින් එහා මෙහා යන්නේ නැති වෙන්න එක මැහුමක් දානවා අතේ මහන ඉදි කට්ටෙන්. ගොඩක් තදට මහන්න එපා. රැලි වුණොත් එතන කැතයි. දැන් උඩ ටික දැන් ඒ පැත්තේ නම් මේ පැත්තට අර සිග්සැග් ස්ටයිල් එකට තමයි. මුලින්ම නමන්නේ වමේ සිට දකුණට. ඊට පස්සේ දකුණින් ඉඳන් වම් පැත්තට නැවත වමේ සිට දකුණට. තුන් පාරයි නමන්න තියෙන්නේ. නමලා මේ විදිහට එතනින් දිගෑරෙන්නේ නැති වෙන්න එක මැහුමක් හරි දෙපාරක් හරි අතේ මහන ඉදි කට්ටේ මහන්න. එච්චරයි. පස්සේ අතින් ගානට ෂේප් එක එන්න හදාගන්නයි තියෙන්නේ. ඉතින් මේක කැමති පාටකින් කරන්න. කොළ පාට වෙනස් වෙන්නේ නැහැ. බෝඩරේ තමයි රතු සුදු වලින් වෙනස් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝගෙම ගෙදර නත්තල් ගහ ඩෙකොරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වයං රැකියාවක් විදිහට මේවා හදලා ලස්සනට
පොඩි පොලිතින් පැක් වල සීල් කරන ඒවා තියෙනවානේ. ඒවා පැක් කරලා බුක් ෂොප් වලට එහෙම දාලා ඔයගොල්ලන්ට විකුණන්න පුළුවන්. දැන් තව මාස දෙකකට කිට්ටු කාලයක් තියෙනවානේ නත්තල් එකට. දැම්ම තියලා ගොතලා කලෙක්ෂන් එකක් හදාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේවා විකුණන්න, තෑගි දෙන්න. බුක් ෂොප් වලට එහෙම ඔය කමියුනිකේෂන් වලින් පෙන්නලා අහන්න. මුකුත් ගෙතුම් ගැන මුකුත් දන්නේ නැති කෙනෙකුට වුණත් මේක කරන්න පුළුවන්. මේ තියෙන සුදු පාටින් කරපු එක. ඊට පස්සේ මම අර සිල්වර් කලර් පොඩි පබලුවක් එතෙන්ට අල්ලලා තියෙනවා. දැන් මේ දම්වැල කොහොමද හදාගන්නේ කියලා බලමු. මේක නත්තල් ගහේ එල්ලන්න. මේ තියෙන මම ගාව තියෙන පබලු. මේකේ සිදුරු දෙකක් තියෙනවා. මේක මේ විදිහට ඔකට තියලා ගහට තියලා තේ මහන ඉදි කට්ටෙන් ඔයගොල්ලන්ට මහන්න පුළුවන්. ඒක නැත්තත් ගැටලුවක් නෑ. දැන් බලමු අපි මේ උඩ රඳවන චේන් එක ලූප් එක කොහොමද හදාගන්නේ කියලා. කටුව ඇතුල් කරනවා උඩ මුදුනින්ම. ඊට පස්සේ කොළ පාට නූල මේ විදිහට පටලවලා එළියට ගන්නවා. අපි චේන් එකක් දාගන්නවා. දැන් සම්බන්ධ කරා යාන් එකට නිර්මාණය. දැන් අපි චේන් ඔත්තේ ගානක් ගොතනවා. මම විතරදී චේන් 13ක් ගොතනවා. මොකද එතකොට තමයි පහලට කරලා හැරෙව්වම ලස්සනට ටික දෙපැත්ත ගානට බැලන්ස් වෙන්නේ. දැන් 13ක් ගෙතුවා. දැන් නැවත කටුව පල්ලෙහාට ගෙනල්ලා පටන් ගත්ත තැනම කිට්ටුවෙන් අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා ඊතර නිර්මාණයට එහා පැත්ත සම්බන්ධ කරගන්නවා. එතකොට මේක අපිට ගහේ ඉල්ලන්න පුළුවන් විදිහට ලස්සනට ලූප් එකක් වගේ හැදෙනවා. ස්ලිප් ස්ටිච් එක දාලා යාන් එක ටිකක් දිගට තියලා කපන ගමන් අපි චේන් එකකුත් දාගන්නවා. ඊට පස්සේ දැන් ඒක හොඳට තද කරනවා. ඉතින් ගැලවෙන්නේ නැති වෙන්න. ඊපස්සේ පටන් ගන්නකොට වැඩියෙන් තියපු නූලයි අවසන් කරපු නූල් කොටස් දෙකයි එකට එකතු කරලා මේ විදිහට ගැටයක් හරි දෙකක් හරි දානවා. වැඩිපුර ටික කපලා ඉවත් කරනවා. මේක තමයි නිර්මාණයේ අවසන් පෙනුම. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකට ආස වෙයි කියලා. ඔයගොල්ලෝ නත්තල් සමරන අය නම් ඔයගොල්ලෝන්ගේම ගෙදර නත්තල් ගහ මේ විදියට හැඩ කරගන්න.